හායි good morning. good morning කිව්වට දැන් වෙලාව හවස 6:00මාරයි. ඉතින් night shift එකේ තමයි මම වැඩ කරන්නේ. දැන් තමයි මං ඇහැරුණේ. ඉතින් එන්න අද මගේ හවස ගත කරන්නේ කොහොමද කියලා බලන්න. හරි දැන් අපි යමු ළමයි. ඔන්න ඉතින් මුෂ් දාලා ඔක්කොම කරලා ඉවරලා තේ එකක් බොන්න කියලා හදනකොට මම දැක්ක ලස්සනට අහස තියෙනවා. ඉතින් මං ගියා අහස බලන්න. බලන්නකෝ හවස ලස්සන. අහස ලස්සන බලන්නකෝ ළමයි. අන්න ප්ලේන් එකකුත් යනවා. හරිම ලස්සනයි නේද? අහස දිහා බලන් ඉන්න ආස හිතෙනවා. ඇත්තටම ගොඩාක් ලස්සනයි. මම මෙතෙන්ට වෙලා ගොඩාක් කලා බලාගෙන සමහර දවස්වල ඉන්නකම තව දෙයක් පේන්න නම් ඔතන කෝච්චි පාරක් තියෙනවා. එතනින් කෝච්චි යනවා. දැනුත් කෝච්චියක් යනවා. දැක්කද? මාර ලස්සනයි මේ පරිසරය. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම කෝච්චියයි ප්ලේන් එකයි බලලා තේ එකක් හදාගෙන යන්නේ කුස්සියට. ඉතින් අපි තේ එකක් හදාගමු. ඔන්න ළමයි තේ එකක් හදාගන්න ආවා. දැන් තමයි මට මතක් වුණේ තේ එකක් බිබී කන්න මොකුත් නැහැ කියලා ගෙදර. ඉතින් වතුර එකක් ගහලා ඉවර වෙලා රත් වෙන්න මම ගියා කඩේට. මෙතන අප්පාර්ට්මන්ට් එක පල්ලෙහා තියෙන කඩයක්. ඒ කඩේට තමයි මම යන්නේ හැමදාම කන්න මොන හරි ගේන්න මතක් වෙනකොට. ඉතින් එන්න මාත් එක්ක යන්න. දැන් වෙලාව රෑ 7යි ළමයි. සමහර දවස්වල 7 වෙනකොට කඩේ වහලා තියෙනවා. සමහර දවස්වල 7:00 විතර වෙනකන් ඇරලා තියෙනවා කඩේ. මම මේ දැන් අද හිත යන්නේ කඩේ ඇරලාද කඩේ වහලාද කඩේ ඇරලාද කඩේ වහලාද කියලා. ඔන්න ඉතින් මගේ තනියට හඳ මාමත් මාත් එක්ක යනවා. එන්නකෝ අපි ගිහින් බලමු කඩේ මොනවද තියෙන්නේ කියලා. බලන්නකෝ අහස ලස්සන. ඇත්තට පරිසරයට ආදරය කරන කෙනෙක්ට නම් මේක මාර ලස්සනට පෙනේ. බුදු අම්මෝ කඩේ ඇරලා ඇති යාන්තම්. ඉතින් එන්න මාත් එක්ක මොනවද තියෙන්නේ කියලා බලන්න. අයියෝ බනිස් විතරයි තියෙන්නේ. සැර මොකක්වත් නෑ අනේ. තෝරලා මං ඉතින් ගත්තා. ඔය තියෙන්නේ පොල් වලින් හදපු බනිස් එකක්. ඒකත් අරගෙන මං ආයේ කමරේට යනවා. වෙලාවක උඩ බලාගෙන ගිහිල්ලා පත බෑවෙනවා බිම. ඇයි ඉතින් අහස දිහාවටමයි ඇස් දෙක යන්නේ. ඔන්න ළමයි අහස දිහා බලාගෙන යද්දි අහසේ තව ලස්සන වීඩියෝ එකක් ගන්න පුළුවන් වුණා. අම්මෝ ඒක නම් මාරම ලස්සනයි. බලන්නකෝ ආලම. ඇත්තටම මාර ලස්සනයි අහස. අහස කියන්නේ ඇත්තටම කොච්චර හිත නිවන්න පුළුවන් දෙයක්ද. ඔන්න ඉතින් අහස දිහා බලලා මම ආයෙ යනවා උඩට. උඩට කියන්නේ කාමරේට. තේ එකක් හදාගන්න බෑ බොන්න. එන්නකෝ මාත් එක්ක යන්න. ආස දිහා බලාගෙන ඉන්නකොට මාර සැනසීමක් දැනෙනවා. ඉතින් ඊට පස්සේ තේ එකකුත් හදාගෙන බනිස් එකත් කකා මම ආස දිහා බලාගෙන හිටියා. ඔන්නෝම තමයි මගේ හවස්වරු ගෙවුනේ. බයි ළමයි. තව ලස්සන වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. love you.